හරි මම දැන් අද ඉඳන් ඔයාලට කරලා දෙන්න යන්නේ සියලුම පාඩම් 60ෙම සංස්කෘතිය කොටස එක දිගට ඉවර කරගෙන යනවා. ඊට පස්සේ අපි පොතේ මුල් කොටස් ටික අවශ්‍ය නම් කරමු. නැත්නම් පේපර් එක දිගට කරලා අවශ්‍ය තැන් පෙන්නලා දෙන්නම් දිගටම. දැන් අපි බලමු පළවෙනි පාඩමේ සංස්කෘතිය කොටස. හංගුගේ ඉන්සා ඒජෝල් ගැන කතා කරන්න තියෙන්නේ. වැඩි විස්තරයක් ඕනේ නැහැ. අපිට අග්ගාලා කරගෙන යම්. කොරියාවේ ආචාර සිරිත් විරිත් තියෙනවා. හංගුගේ ඉන්සා ඒජොල් කොරියාවේ ආචාර සිරිත් විරිත් ඒජොල් කියනවා සිරිත් විරිත් වලට. එතකොට අපි වැඩිහිටියෙක්ට කොහොමද ආචාරය කරන්නේ? තව නිලයෙන් උසස් කෙනෙක්ට කොහොමද ආචාරය කරන්නේ? සම යාළුවෙක්ට සම වයස කෙනෙක්ට කොහොමද ආචාරය කරන්නේ? ඒ වගේම අපිට වැදගත් අවස්ථාවක තව වැඩිහිටියෙක්ට කොහොමද අපි ආචාරය කරන්නේ කියලා මේකෙන් කතා වෙනවා. මේක සම්පූර්ණම ගත්තහම මේක තියෙන්නේ අපි ආචාරය කරන්න ඕන කොරියාවට ගිහිල්ලා ඒ කට්ටියට අපි උදේ හවස රාත්‍රියේ අපි දුටු තැන ඒ කියන්නේ ඒක වෙලාවක් නැතුව අපිට ඕන වෙලාවක මෙයාලට ආචාර කරන්න පුළුවන්. ඒ ආචාර කරන විදිය ගැන තමයි මේක සාරාංශයක් වශයෙන් ගත්තොත් තියෙන්නේ. ඒක එක එක්කෙනා අනුව වෙනස් වෙනවා. හරිද? ඒ ගැන තමයි මේ කතා කරන්නේ. එක එක්කෙනා අනුව වෙනස් වෙනවා. එතකොට අපි බලමු හංගුගේ ඉන්සා ඒජොල් කොරියාවේ ආචාර සිරිත් විරිත් ගැන. මේක කියනවා මම මේකේ ඔක්කොම කියාගෙන යන්න නැතුව කොටසින් කොටස මම පැහැදිලි කරලා දෙන්නම්. මේකේ තියෙනවා හංගුගේ සෝනන් සන්තේ තරා ඉන්සාහනන් පංශිකි තරම් නිදා. ඒ කියන්නේ හංගුගේ සෝනන් කොරියාවේදී සන්තේ ඒ කියන්නේ අනිත් පාර්ශ්වයට සන්තේ තරා අනිත් පාර්ශ්වයට අනුව ඉන්සාහනන් පංශිකි මේ ආචාරය කරන පංශිකි කියන්නේ ක්‍රමවේදය තරම් නිදා කියන්නේ වෙනස් වෙනවා කියලා කියනවා. තරම් නිදා. හරි? එතකොට අපි කොරියාවේදී අපි තව කෙනෙක්ට ආචාර කරන විදි මම කිව්වා වගේ එක එක්කිනාට වෙනස් වෙනවා. දැන් මෙතන කියනවා චසින් පොදා නායිගා මන්ගොණ. චසින් පොදා කියන්නේ තමන්ට වඩා. චසින් පොදා. චසින් කියනවා තමන්. ඒතකොට චසින් පොදා කියන්නේ තමන්ට වඩා නායිගා මන්ගොණ. වයසින් වැඩි හෝ නායි කියන්නේ වයස නායිගා මන්ගොණ. නායි කියන්නේ වයස නායිගා මන්ගොණ කියන්නේ වයසින් වැඩි හෝ චිවි කියන්නේ මොකද්ද? චිවි කියන්නේ නිලය තනතුර චිවි කියනවා. එතකොට චිවිගා නොපන් සරාමෙගේනන් මේ චිවි නිලයෙන් තනතුරෙන් නොපන් කියන්නේ ඉහළ නොප්ත කියනවා ඉහළයි. එතකොට නොපන් සරාමෙගේනන් මේ ඉහළ තමන් නිලයෙන් උසස් පුද්ගලයෙක් වෙත. එතකොට නොපන් සරාමෙගේනන් නිලයෙන් උසස් සරාමෙගේනන් පුද්ගලයෙක් වෙත අන්‍යෝන් හසයෝ ආයිබෝවන් අන්‍යෝන් හසයෝ කියනවා ආයිබෝවන් කියන එක. හරිද? නිලයෙන් උසස් පුද්ගලයෙක් දැක්කම අපි අන්‍යෝන් හසයෝ කියලා කියන්න ඕනේ ආයිබෝවන් කියලා මෙන්න මේ විදිහට මෙයා මේ නිලයෙන් උසස් පුද්ගලයෙක් දැක්කම මේ වගේ අන්‍යෝන් හසයෝ කියලා කියනවා ආයිබෝවන්. තෝනන් තවද අන්‍යෝන් හෂිම්නිකා ඒක තව ටිකක් ගෞරවයෙන් තව වැඩියෙන් ගෞරවයෙන් මේකත් ගෞරවය තමයි. මේක සරල භාෂා ගෞරවය. හරි? සරලව ගත්තාම ගෞරවය. හරි? මේක උසස් භාෂා ගෞරවයෙන් තවත් වැඩියෙන් ගෞරවය කරනවා. එතකොට අපිට පුළුවන් අන්‍යෝන් හසයෝ කියලා ගෞරව කරන්නත් පුළුවන්. තෝනන් තවද අන්‍යෝන් හෂිම්නිකා තවත් ගෞරවයෙන් අන්‍යෝන් හෂිම්නිකා කියලා ආචාර කරන්නත් පුළුවන් ආයිබෝවන්. රගෝ යනුවෙන් මල්හාමියොන් කතා කරන අතර මල්හාමියෝ කතා කරන අතර මල් හදා කියනවා කතා කරනවා මල්හාමියෝ කතා කරන අතර කොගෙරල් සොගිගොනා කියන්නේ මේ හිස ඔළුව සොගිගොනා හිස නවලා හෝ කොගෙරල් සොගිගොනා හිස නවලා හෝ ගොනා කියනවා හෝ හොරිරල් කුප්පෝ මේ කොන්ද ඉන කොන්ද කුප්පෝ නවලා ඉන්සහම්නිදා ආචාර කරනවා කියලා කියනවා. දැන් මොකද්ද? මේ කියන්නේ අපි එයාලව දැක්කහම අන්‍යෝන් හසයෝ කියලා හරි අන්‍යෝන් හෂිම්නිකා කියලා හරි එයාලට කතා කරන්න ඕනේ. එයාලට ඉන්සා කරන්න ඕන ආචාර කරන්න ඕනේ. ඒ කරන අතරම මෙන්න මේ වගේ අපි හිස නවලා කොන්ද පාත් කරලා තමයි ආචාරය කරන්නේ. කොගෙරල් සොගිගොනා මේ හිස නවනවා හෝ කොගෙරල් සොගිගොනා හිස නවනවා හෝ හොරිරල් කුපිනන් මේ කොන්ද නවන එක. හොරිරල් කුපිනන් ගොසන් කියන්නේ කොන්ද නවන එක. සන්තේ පංගේ තෙහාන් මේ අනිත් පාර්ශ්වයට කියනවා සන්තේ පං කියලා. සන්තේ පංගේ තෙහාන් අනිත් පාර්ශ්වයේ තෙහාන් කියන්නේ ගැන පිළිබදව. එතකොට
සන්තේ පංහෙතෙහන් කියන්නේ අනිත් පාර්ශ්වය පිළිබඳව චොන්ග්යොනල් කියන්නේ ගෞරවයක්. චොන්ග්යොන් එකක් ගෞරවයක්. නතානෙනන් චෙසචොයිම්නිදා මේක ගෞරවයක් පෙන්눔 කරන චෙසචෝ එකක් ක්‍රියාවක් වේ කියලා කියනවා. එතකොට අපි මේ විදියට ආචාර කරන එකම අපි අනිත් පුද්ගලයාට දක්වන ගෞරවයක් කියලා කියනවා. හරි? ඒක පෙන්눔 කරන ක්‍රියාවක් වෙනවා කියලා කියනවා. එතකොට මේ කතාව පැහැදිලි මේ ටික. හරි? හන්පියොන් තවද හන්පියොන්ද කියනවා තවද කියන අදහස. හන්පියොන් තවද චසින් පොදා නායිකා තමන්ට වඩා චසින් පොදා කියනවා තමන්ට වඩා නායිකා කියන්නේ වයසින් ඔරිගොනා කියනවා ඔරිදා කියනවා බාලයි ඔරිගොනා බාල හෝ චින්හන් සරාම් එගේනන් චින්හන් සරාම් කියන්නේ හිතවත් චින්හන් කියනවා හිතවත් චින්හදා කියනවා හිතවන්තයි. එතකොට චින්හන් කියන්නේ හිතවත් සරාම් එගේනන් මිනිස්සු වෙත අන්‍යොන් දැන් මේ අපිට හිතවත් හරි. එතකොට හිතවත් කෙනෙක්ට අපි වෙන්න මෙහෙම මේ දෙන්න හිතවත් හරි ළඟයි. එයාට කිට්ටුයි. එතකොට අපි දෙන්න හරියට දන්නවා යාළුවෝ. ඒ වගේ කෙනෙක්ට අන්‍යොන් අර අපි නිකන් බායි හායි කියන්නේ අන්න ඒ වගේ අන්‍යොන් හායි කොහොමද හායි අන්‍යොන් හායි. එතකොට නැත්තම් ඒකත් ඉන්සා එකක් තමයි ආචාර විදියක්. අන්‍යොන් ඉරාගෝ මල්හාමියොන් යනුවෙන් කතා කරන අතර හන්සොනල් කියන්නේ එක් අතක් හන් කියනවා එකක් සොන් කියනවා අත එක් අතක් හන්සොනල් කබ්යොබ්ගේ කියනවා සැහැල්ලුවට එක අතක් සැහැල්ලුවට තල්ගොනා ඔසවලා හෝ තල්ගොනා කියන්නේ ඔසවලා හෝ මේ කරන්නේ එක අතක් සැහැල්ලුවෙන් ඔසවනවා මේ. එතකොට තල්ගොනා ඔසවලා හෝ එතකොට හඳරෝ කියන්නේ වනනවා හඳල්දා කියන්නේ වනනවා. එතකොට එක අතක් සැහැල්ලුවෙන් ඔසවලා හෝ වනලා පන්ගවුමල් නතානෙම්නිදා පන්ගවුමල් පන්ගප්තා සතුටුයි පන්ගවුමල් සතුට නතානෙම්නිදා පෙන්වනවා කියලා කියනවා. එතකොට අපි ආචාර කරන ක්‍රම මෙතන දෙකක් අතර තමන්ට වඩා වැඩි කෙනෙක්ට කොහොමද කරන්නේ තමන්ගේ වයස කෙනෙක්ට කොහොමද කරන්නේ කියලා. හරිද? එතකොට මෙතන කියනවා අය අන්‍යොන් හසයෝ ආයිබෝවන් අන්‍යොන් හෂිම්නිකා ආයිබෝවන් අන්‍යොන් හායි. එතකොට අන්‍යොන් කියන්නේ හායි ඒත් ආයිබෝවන්ම තමයි ඈත ඉඳන් කියපුවම හායි කොහොමද එහෙම කියන්නේ. එතකොට අන්‍යොන් කියලා තවනවා. හරි? එතකොට අන්‍යොනන් ඉන්සාහනන් සිගානේ මේ විදියට මේ අන්‍යොන් හසයෝ අන්‍යොන් හෂිම්නිකා අන්‍යොන් ඒ කට්ටියට මේ විදියට ආචාර කරන ඉන්සාහනන් සිගානේ වෙලාව සංගවන් ඔප්සි කියන්නේ මොකක්ද? සංගවන් එකක් කියන්නේ මොකද්ද? ඒක වෙලාවක් නොමැතිව හරිද? ඒක වෙලාවක් නොමැතිව ඒක අදාළ සංගවන් එකක් කියන්නේ අදාළත්වයක් සංගවන් එකක් කියන්නේ. එතකොට අදාළත්වයක් ඔප්සි නැතුව. එතකොට වෙලාවක් අදාළ නැතුව. හරිද? අන්‍යොන් හසය අන්‍යොන් හෂිම්නිකා අන්‍යොන් මේ කියන ආචාරකම ඉන්සාහනන් මේ ආචාර කරන ඒවා සිගානේ මේ වෙලාව සංගවන් ඔප්සි වෙලාවක් නැතුව ආචිම් උදයේ චොන්සින් දවල් චොන්යොක් රාත්‍රියේ ඔන්ජේ තන්ජි මේ ඕනම වෙලාවක ඔන්ජේ තන්ජි කියන ඕනම වෙලාවක සයන්හල්සු ඉස්සන්නිදා භාවිතා කරන්න පුළුවන් කියලා කියනවා. හරිද? එතකොට මෙන්න මේ ආචාර කරන විදි ටික එතකොට ඔයාට ලොක්කා දැක්කත් මේ වගේ ලොක්කෙක් දැක්කත් ඔයාට ඉහළ නිලධාරියෙක් දැක්කත් ඔයාගේ සමවයස කෙනෙක් දැක්කත් ඔයාට පුළුවන් මේ විදියට වෙලාවක් අදාළ නැතුව මේ හැම විදියකටම ආචාර කරන්න දවසේ ඕන වෙලාවක. හරිද? ඒක තමයි මේ කොටසින් කියන්නේ. හරි? ඊට පස්සේ තියෙනවා අවසාන කෑල්ලේ කොන්ජොගින් කියන්නේ මේ වැදගත් සංහං එසෝනන් මේ වැදගත් සංවං එකක් කියන්නේ වැදගත් අවස්ථාවකදී කොන්ජොගින් සංවං එසෝනන් වැදගත් අවස්ථාවකදී චුරෝ කියන සාමාන්‍යයෙන් අක්සුරල් හාමියෝ සාමාන්‍යයෙන් අපි කරන්නේ අක්සුරල් හාමියෝ අතට අත දෙන අතර ඉන්සාහම්නිදා අතට අත දෙන අතර මේ ආචාර කරනවා ඉන්සාහම්නිදා ආචාර කරනවා කියලා කියනවා. ඒ කියන්නේ අපි තව කෙනෙක් අපිට වඩා නිලයෙන් වැඩි කෙනෙක් වුණත් අපිට එතනත් එයාට ගිහිල්ලා ඒ තැන තියෙන සිටුේෂන් එකත් අනුව අපි එයාට අතට අත දීමත් කිරීම කරනවා කියලා තමයි මේ කියන්නේ. වැදගත් අවස්ථාවල සාමාන්‍යයෙන් අතට අත දෙන
එක කරනවා කියලා තමයි කියන්නේ. කොන්ජොගින් සංවංගේ සෝනන් වැදගත් අවස්ථාවකදී චුරෝ සාමාන්‍යයෙන් අක්සුරල් හාමියෝ අතට අත දෙන අතර ඉන්සා හම්නිදා ආචාර කරනවා. හරි? තමන් කියනවා කෙසේ වෙතත් ලස්සන වචනයක් කෙසේ වෙතත් චසින් පොදා නායිගා තමන්ට වඩා චසින් පොදා කියනවා තමන්ට වඩා නායිගා කියනවා වයසින් වොල්ෂින් මන්ගොනා ගොඩක් වැඩි හෝ චිවිගා නොපන් සරාමෙගේ මේ නිලයෙන් උසස් චිවි කියනවා නිලය නොපන් සරාමෙගේ උසස් පුද්ගලයෙක් වෙත දැන් අපි අතට දුන්නත් අපිට වඩා දැන් මෙතන කියනවා ඒක වෙනස් වෙන ඔන්න අපි අතට දීම කරන්න පුළුවන් හැබැයි අපිට වඩා තමන්ට වඩා වයසින් වැඩි හෝ තනතුරෙන් උසස් පුද්ගලයෙක් වෙත ඉන්සාහල්තේ ආචාර කරන විට වෙන්සොන් කියන්නේ මොකද්ද වෙන්සොන් කියනවා වම් අතින් ඔරන් පල් කියන්නේ දකුණු අතේ බාහුව මෙන්න මේ හරිය ඔරන් පරිනා එතකොට දකුණු අතේ බාහුව හෝ ඔරන් සොනල් මේ දකුණු අතට පච්චිගෝ කියන්නේ ඒක අල්ලගෙන දකුණු අත අල්ලගෙන එක්කෝ වම් අතින් දකුණු අත ඔරන් සොනල් පච්චිගෝ ආධාර කරගෙන පච්චිගෝ කියනවා ආධාර කරනවා පච්චිදා ආධාර කරනවා එතකොට ආධාර කරලා එතකොට වම් අතින් දකුණු අතට ආධාර කළා එතකොට මේ කොටස අල්ලලා හෝ මේ හරියෙන් ආධාර කරලා වම් අත අරගෙන ඇවිල්ලා දකුණු අතේ මේ කොටසට ආධාරකයක් තියලා ඒ කියන්නේ අපි අර අත අනිත් අතෙන් ගිහිල්ලා තියාගෙන එතකොට වෙන්සොනරෝ ඔරන් පල්ලිනා වම් අතින් දකුණු බාහුව හෝ ඔරන් සොනල් පච්චිගෝ මේ දකුණු අතට ආධාර කරලා අක්සුරල් හනන් මේ අතට අත දෙන එක යේයිම්නිදා සිරිතක් වෙනවා කියලා කියනවා අපි වැඩිහිටියෙක් දැක්කහම අපිට වඩා උසස් නිලධාරියෙක් දැක්කම අපි ගිහින් නිකම්ම මේ තනි අතක් දික් කරලා අත දෙන්නේ නැහැ. අපි පොඩ්ඩක් අනිත් අත ගෙනල්ලා අනිත් දකුණු අතට ආධාර කරලා වම් අත ගෙනල්ලා දකුණු අතට ආධාර කරලා තමයි අපි ඒ විදිහට තමයි අතට අත දෙන්නේ. එතකොට ඔයාලට සම්පූර්ණ පැහැදිලි වෙන්නේ නැති පළවෙනි පාඩමේ සංස්කෘතිය කොටස. අපි ඊට පස්සේ දෙවෙනි පාඩමේ සංස්කෘතිය කොටසින් හම්බෙමු.